මේ ඉන්නේ අපේ චූටි පැටියා. පේනවද view එකේ ලස්සන. ඒ කියන්නේ වීඩියෝ එකට පේනවට වඩා හරි ලස්සනයි view එක. තාම ඉතින් වැඩ ටික ඉවර නැහැ. මේ අපේ අලුත් බබත් ආපු නිසා අයියට ඕනි වුණා පදිංචි වෙන්න ඉක්මනට. ඒකයි උනේ. වැඩ ගොඩක් අස්ස තමයි මම ආවේ. ඉතින් අක්කට දෙයට එන්න ඕනේ ඉන්නේ. පපයියා. කොහොම බලන් ඉන්නේ. මේ වැඩි කියන්නේ පොල්ලෙන් ගන්න මොන එන ඩැමේජ් වෙලා ඉන්නේ. තාම මහන්සි එක දිගට මහන්සි වෙච්ච දවස් ටිකක් ගෙවී කියන කීයේ. මේ අපේ යානුම කොට මං ගෙනහලා දුන්න සින්දන් එනකොට ගෙනහලා දුන්න බෝන් එක. ඉතින් තාම ෆර්නිචර්ස් දාලා නැහැ. මේ තවර ටිකක් තියෙන දැන් අද තමයි ෆර්නිචර්ස් ටික ඉන්නේ මං හදිස්සියේ මෙයාලා පදිංචි වෙන එක තීරණය කරේ කියලා. අගින්නේ. මහගිරින් විසිරී පාරේ. ඒක උන්ට එන්න පස්සයි. මලුවට නම් නැග්ගා. ඔන්න බලන්න උඩ ලස්සන. ඇතින් දියගහ චෛත්‍ය. ආදිවාසී. ඒ මොනද ලස්සන මේ රූෆ්ටොප් එකට ආවම මාර ලස්සනක් තියෙන්නේ මේ. මේකට ඇලි දෙලා බලන්න රැට පිළිවිලි ලස්සනයි තමයි. සීතල. මේ දස්සර මෙහෙට මාර හීතලක් තියෙන්නේ. ඉතින් අපි චූචි බබයිය දොයි යන්නේ. ඔය කොහෙද නගින්නේ? බහින්න. දැන් මෙන්න යම්මනේ. ඕ. බහින්න වැටෙයි. ජානු මෙහෙන්. ජානු මේ ඊයේ සුදුවම ළඟ නිදාගෙන මොනවද කිව්වද ඒවා? හීනෙන් කියවඩි කිය. කියන්නක. ඊයේ මට හීනෙන් කියවනවා අම්මා ගැනයි මොනවද මං කවන්නේ දැන් නිදා ගන්න මටත් ඉන්න බැහැ නිදිමත කියලා එමම මේව තුරු කරන් නිදාද මෙයා රැට හීනෙන් කියවනවා. Itu mana nih? Mana nih? Nih, paling ya. Ayo, paling ya. Oke, sadu. Peti mahadar peti menjadi peti untuk mengundang. Wahina wo. Dan තමයි මේ ගෙදරට පාඩු ටික ඇදගෙන යන්නේ. අක්කා ඇෂ් කලර් තමයි ඩිසයින් කරලා තියෙන්නේ. නේ මේ ඒකනේ මම මේ අන්කයකට කියන්න ඕනේ අපේ අක්කට ඉන්නවා පුදුමාකාර හොඳ නැන්දම්මා කෙනෙක්. මෙයා මාර ආදරේ අපේ අක්කට. කොහොමද අපේ අය කියන්නේ අපේ අම්මට කුරුවිට අම්ම කියලා මම කියන්නේ. අම්මා චුට්ටක් බෑව ගන්න. කුරුවි. මේ අපේ අක්කගේ නැන්දම්මා. මෙයා අක්කට වගේම මටත් ඒ විදිහටම ආදරේ. දෙවිඳු කියලා කියන්නේ. ඉතින් මේ අක්කා හරි වාසනාවන්ත මෙයාගේ නැන්දම්ම කෙනෙක් හම්බ වෙන්න. මට ඉන්නේ කොල්ලෝ දෙන්නේ. කොල්ලෝ දෙන්නගේ ලොකු පුතා තමයි අපේ අක්කා බැඳගත්තේ. ඉතින් පුදුම විදියට අපේ අක්කට මාර ඊසි ජීවත් වෙන එක ළමයි දෙන්න බලාගන්නෙත් අම්මා ගෙදර යන්නෙත් අම්මා ඔක්කොම කරන්නේ අම්මා. අපේ අක්කා හරි ලස්සන හිතන සතුටින් මේ ගෙදර ජීවත් වෙනවා. ඉතින් කලින් හිටිය අම්මලත් එක්ක අම්මලත් මේ ගෙදරම තමයි. ඉතින් එහා ගෙදර තියෙනවා මේ ගෙදරත් තියෙනවා. ඉතින් මෙයා අක්කා හරි වරනවද? ඔව් ඒ තමයි අක්කාගේ ඉතින් නැන්දම තාත්තා තාත්තා පොඩ පල්ලෙහාට ගියා. මොකද මෙතන පල්ලෙහා තමයි අයියා බිස්නස් කරන්නේ. අයියා යහට තියෙන විතර පල්ලෙහා. ඒකට චුට්ටක් දොලගෙන තාත්තට මාව ගන්න නැද්ද කියලා. ඔයා මොකටද ගන්නෙ? මේ ඉතින් අපි තාත්තා තියා මම දන්නවනේ. නෑ. පානන්නේ. ඒ චුට්ටක් කඩන්න අරගෙන මම වීඩියෝ එක දාන්න නිසා අම්මගේ අතට දුන්නා. එතන අන්නම තමයි.
ඒ කවුද අක්කගේ නැන්ද අම්මගේ නැත් ඇහුවනේ. ඔයාගේ නෑනගෙන ඔයා කියන්නේ. ප්‍රසාද ඒ කියන්නේ අක්කගේ හස්බන්ඩ්ට ඉන්නේ එක මල්ලි කෙනෙක් විතරයි. මල්ලි බැඳලා ඉන්න කෙනා ප්‍රසාදි අක්කා. එයා ගැන කියන්නකෝ. එයාද? පඬිතයි. අනේ. හරිම හොඳයි. ගොඩාක් හොඳ. එක වෙලාවකට හිතෙනවා අපේ නංගිට අසලිය හොඳ නංගි කෙනෙක් මට හම්බුණා. ඔව් ඒක හරිය. ප්‍රසාදියක පට්ට හොඳයි නේ. ඒ මොකද මේ මෙතන ඉර කියන්නේ? ඊට පස්සේ දැන් යා ලංකාවට එන්නේ කවුද? හෙට මම පෙරේද ලංකාවට ආවේ. මෙයාගේ නංගි පෙරේද ලංකාවට ආවේ. මෙයාගේ නෑන හෙට ලංකාවට එන්නේ. හෙට ලංකාවට කොහෙද? කන්ට්‍රි එක මට මතක හිටින්නේ. ලක්ෂන්බර්ග් යන්නේ. ඒ ඉන්නේ අක්කයි අයියයි දෙන්නම දැන්. ඔන්න ප්‍රසාදියක් අපි ඔයාලා දෙන්නවත් මතක් කරා. ඔව් ඇත්තටම මේ හරිම නිහතමානී චරිතයක්. කොච්චර මේවා තිබුණත් කවදාවත් නෑ මාරම හම්බල්. මං ඒ කියන්නේ එහෙම කියන්නේ ප්‍රසාදියක් වගේ කියන්නේ මෙයාගේ නෑනෝන එක්කට මම සතුටු වෙනවා. මොකද දැන් මම ගොඩක් කාර්යබහුල නිසා මට මෙයා එක්ක කතා කරන්න වෙලාව අඩු වුණා. ප්‍රසාදියක් එක්ක මෙයා හැමදේම බෙදා ගන්නවා. අන්න එහෙම නෑනේ කවදා හරි අනේ මටත් ලැබෙන්නේ. මමත් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. නෑනේ ලැබෙන්නේ නෙවෙයි මනුස්සෙක් ලැබෙන්නේ කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් අන්නේ වගේ නෑල්ල ඉන්නවා නම් නැන්දම්මල ඉන්නවා නම් ඇත්තටම කොච්චර කෙනා අන්ඩර්ස්ටෑන්ඩ් එකත් ඒගොල්ලෝ කියන්නේ පවුලක් විදිහට මාරම එකමුතුයි. අයියලා දෙන්නයි අම්මයි තාත්තයි හිටියේ ලොකු පුතාව තමයි අපේ අක්කා මැරි කරේ. ඉතින් ඒගොල්ලෝ හැමෝම එකට ඉන්නේ. මම මාර ආසයි ප්‍රසාදිය අක්කට. මම පෞද්ගලික ප්‍රසාදිය අක්කගේ නෑ නමුනාට මමයි පෞද්ගලික ආදරේ ප්‍රසාදිය අක්කට. මොකද අපේ අක්කට එයා මාර සපෝට් එක කියන්නේ යාලා දෙන්න සහෝදර දෙන්නෙක් වගේ තමයි ඉන්නේ. ඉතින් නෑන්ලා ඉන්නෝනේ මං හිතන්නේ අන්නේ විදියට දැන් එයා ලංකාවට එනවා. හෙට පෙරේද මම ආවා. ඉතින් දැන් අපි කට්ටියම එකට එකතු වෙන්න හදන්නේ. ඉතින් හරි සන්තෝෂයි. බා එයා බබාලා හදා මට බලා ගන්න දෙනවා. හොඳ තමයි පාර. මේ ඉන්නේ මට ඉන්න ලොකුම මල කරදරකාරයා. නේද? ලුණු ගෙනියන්නේ නැහැ කියලා මෙයා ලුණු යනවා. මට වැඩ නැහැනේ මෙයා ලුණු අරන් යන්නේ. Come on තාත්තේ. Come on තාත්තේ. Come on. ඉතින් ඔන්න රෑ කට්ටියම කෑමට ගියා. මම කෝල් එකක් ආවා මට ඒ නිසා කෑමට පැන ගන්න බැරි වුණා. මේ දිනේ මහගිරි දඹේ මෙතනින් ගොඩාක් උඩට තව පඩිපෙළ තව තියෙනවා. දීලා උඩ තියෙනවා මේ ඒත් රූම් එහෙම ඒ ටික නානේ මට දැන් යන්න බෑ. ඉතින් එහෙනම් අපි තවත් දවසක අලුත් vlog එකකින් හම්බ වෙමු.